Hi guys, I think අද මං ආවා අරුත්වත්තේ බෝධිය ගාවට. මොකද මෙතන ඊටාම හාස්කම් තියෙන බෝධිරාජන් වහන්සේගේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මල පහනක් පූජා කරොත් කට්ටියගේම හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා කියලා දැනන්නේ කියමනත්. ඉතින් මෙතෙන්ට තමයි හැමෝම බෝධි පූජා මල් පහන් පූජා කරන්න ඇවිල්ලා ඒ තමන්ට තියෙන ප්‍රශ්න කරදර ඒ බෝධිරාජන් වහන්සේට කියලා හිතේ තියෙන නිදුක් නිරෝගී දේවල් සිද්ධ කරගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ බෝධිරාජන් ඉතින් විශාල පිරිසක් එනවා. එතන හාමුදුරු නමක් නැහැ. ඉතින් ඒ ළඟ පාත ගෙදරක කට්ටිය තමයි මේ පන්සලේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් බලන්න හිතෙන්ට අවිල්ලා ඔයාලට ඒ තියෙන ප්‍රශ්න කරදර කියලා හිතට සැනසීමක් ලබාගෙන ඒවට ඇත්තටම සුප්ලක් වෙනවා කියන පැරණි විශ්වාසයත් එක්ක අරුත්වත්තේ බෝධිය ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් guys මම ඔයාලට කියන්නේ මේ බෝධියට ඇවිල්ලා මේ ආශිර්වාද අනිවාර්යෙන්ම ලබා ගන්න. ඉතින් සියදාට බුදු සරණයි.